සීලොම දෙනාට සුබ දවසක්. සිලෝන් සර්වයිවල් YouTube channel එකට අදත් මගේ යාළුවෝ සියලුම දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. හරිතාගාර වගාව සඳහා හෝ වෙනත් වගාවන් සඳහා බාහිර ආයතන හරහා මුදල් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙන සහ දැනටමත් ආයෝජන සැලසුම් මිලදී අරගෙන තියෙන අය වෙනුවෙන් අද වීඩියෝ එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට ගොඩක් වැදගත් වෙන තොරතුරක් වීඩියෝ එකේ අන්තර්ගත වෙන හින්දා ස්කිප් නොකර අවසානයේ දක්වා නරඹන්න. ඒ වගේම ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් අහලා ඇති සෝෂල් මීඩියා වල පවා දැකලා ඇති වගා ව්‍යාපෘති සඳහා කොටස්කරුවන් වශයෙන් මුදල් ආයෝජකයන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන ආයතන වලින් ඉදිරිපත් කරන දැන්වීම් සම්බන්ධව. සමහර ආයතන වලින් වැඩිලා කුළුබඩු අගාවුට් පළතුරු වැනි භෝග සඳහා ආයෝජකයන් බලාපොරොත්තු වෙනවා වගේම තවත් ආයතන හරිතාගාර නයිමිරිස් වගාවන් සඳහා ආයෝජකයන් බලාපොරොත්තු වෙනවා. ඉතින් සමස්තයක් විදියට ගත්තාම මේ වැඩේ ගොඩක් හොඳයි. මේ නිසා වගා කරන්න වගාවට මුදල් යොදන්න ආස කරන ඒ වුණත් ඒ සඳහා කාලය නැති අය වෙනුවෙන් හොඳ අවස්ථාවක්. ඒ වගේම රටටත් ආර්ථිකයටත් හොඳ ශක්තියක්. නමුත් ගැටලුව තියෙන්නේ මේ සුබවාදී ඇත්ත ආයතන අතරට හතු පිපෙනවා වාගේ පිරමීඩ ජාවාරම් කාරයෝ කණ්ඩායමකුත් එකතු වෙලා ඉන්නවා කියන එක. දැන් අපිට තියෙන ගැටලුව තමයි මේ අයගෙන් ඇත්ත අය කවුද බොරු අය කවුද කියලා හරියටම තෝරගන්නේ කොහොමද කියන එක. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ කිසිම පුද්ගලයෙකුට හෝ ආයතනයකට මඩ ගහන්නවත් එයාලගේ ව්‍යාපාර නැති කරන්නවත් නෙවෙයි. තම තමන්ගේ ආයතන හරි දෙයක් කරනවා නම් මේ වගේ වීඩියෝ ඇත්ත ආයතන වලට කවදාවත් බලපාන්නේ නැහැ. ඒ වගේම මමත් ඉතා අමාරුවෙන් උපයාගත්තු මුදල් ආයතනයක ආයෝජනය කරන්න ගිහිල්ලා රුපියල් ලක්ෂ ගණන් 2020 අවුරුද්දේ නැති කරගත්ත කෙනෙක් හින්දා තමයි මගේ අහිංසක යාළුවෝ ටික වෙනුවෙන් මේ වීඩියෝ එක කරන්නේ. Taman විසින් හරි අමාරුවෙන් හම්බ කරපු මුදලක් පිරමීඩකාරයෙක් අතට ගියපු දවසට තමයි මේ මානසික පීඩනයේ තරම අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් බලමු මේ වගේ හොර ජාවාරම්කාර ආයතන හඳුනාගන්නේ කොහොමද කියලා. මෙයාලා හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන ලක්ෂණය තමයි යොදන ආයෝජන මුදල වගේ 10 ගුණයක් විතර විශාල ලාභ ලබා දෙනවා කියලා සහතික වෙන එක. ඒ වගේම අලුත් අයත් නිතර සම්බන්ධ කරන්න කියලා ඒගොල්ලෝ අපෙන් නිතරම ඉල්ලීම් කරනවා. ඒ වගේම ඔයා කෝටි 5ක් ආයෝජනය කරන්න පුළුවන්ද කියලා ඒ වගේ ආයතනකින් ඇහුවොත් එයාලා කිසිම පැකිලීමක් නැතුව ඔව් සර් අපිට පුළුවන් ඔයාට මාසෙකට ලක්ෂ 10ක් වුණත් ගෙවන්න අපිට වාරික හදලා දෙන්න පුළුවන් කියලා ඔයාට අනිවාර්යයෙන්ම පොරොන්දු වෙනවා. මේකේ හොඳම කාරණේ කියන්නේ ඒ වගේ දේවල් පොරොන්දු වෙන්නේ කිසිම ආයෝජන සැලැස්මක් ගැන අවබෝධයක් නැති ලාබාල සම්බන්ධතා නිලධාරණියක් හෝ නිලධාරියෙක්. සමහර ආයතන කියනවා රුපියල් ලක්ෂ 5ක් යොදවලා අවුරුදු 5කින් විතර රුපියල් ලක්ෂ 50ක ඇටක් ලබා දෙනවා කියලා. ගැරන්ටි එකක් විදියට පර්චස් 10ක ඉඩමකුත් දෙනවා කියලා කියනවා. ඉතින් ඒ කාරණාව හරිම සරලයි. එක්කෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 5 ගානේ 1000 දෙනෙක්ගෙන් සම්බන්ධ කරගත්තාම සම්පූර්ණ මුදල මිලියන 500යි. ඒ කියන්නේ කෝටි 50යි. ඉතින් මේ ආයතන වලට පුළුවන් පර්චස් එකක් රුපියල් 10000 ගානේ පර්චස් 10000ක් උනත් මිලදී ගන්න. ඒකට යන්නේ රුපියල් කෝටි 10යි. ඒ කියන්නේ මිලියන 100ක්. මිලියන 100ක් වියදම් කරලා ඉතා දුෂ්කර කඳු මුදුනක තියෙන ඉඩමක් මිලදී ගන්න යාලට පුළුවන්. ඊට පස්සේ පර්චස් 10 ඉඩම් වලට කොටස් කරලා ඔප්පු හදලා වැනිලා වගේ භෝගයක් උනත් ඕනනම් වගා කරලා නඩත්තු කරලා දෙන්න පුළුවන්. මොකද තව කෝටි 40ක් මෙයාලා ගාව තියෙනවනේ. ඉතින් අස්වනු ගන්නත් එයාලට පුළුවන්. නඩත්තු කරලා දෙන්නත් පුළුවන්. හදිසියේ පාඩු උනත් ඉඩම හරි තියෙනවනේ කියලා විශ්වාසය කොටස්කරුවන් අතර ඒගොල්ලෝ අනිවාර්යෙන් ඇති කරනවා. ওই ව්‍යාපෘති වල ටර්ම් ඇන්ඩ් කන්ඩිෂන් වල තියෙනවා ලාභ පාඩු දරා ගන්න පුළුවන් අය සම්බන්ධ වෙන්න ඕනේ කියලා පැහැදිලිවම. ඉතින් ව්‍යාපෘති පාඩු උනත් ආයතනයට පාඩුවක් නැහැ. මොකද නොවටිනා ඉඩමක් ලොකු ගානකට ඒ අය අපිට විකුණලා ඉවරයි. ඉතින් ඒ ඉඩම් ලබාගත්තු ගැනුම්කරුවත් කවදාවත් ඒ වගේ ඉඩමකට ගිහින් නඩත්තු කටයුත්තක් කරගන්න අමාරු හින්දා ඒගොල්ලොත් ඒ ගැන වැඩි උත්සාහ කරන්නේ නැතුව Tamanට ඉඩමක් තියෙනවනේ කියලා සද්ද නැතුව ඔප්පුව තියාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ අයට ලේසියෙන්ම නීතියෙන් ගැලවෙන්නත් පුළුවන්. ඉතින් ඔය වගේම තමයි හරිතාගාර සඳහාත් කොටස් මුදල් එකතු කරන අය ඉන්නවා. ඉතින් මේ විදිහට පිරමීඩකාරයෝ විවිධ ආකාරයේ මුදල් එකතු කරනවා. එයාලට නඩුත් වැටෙන්නේ නැති විදිහට සහ අර මිනිස්සුත් තරහ කරගන්නේ නැති විදිහට. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අතර හොඳ ආයතනක් තියෙනවා. ඒ අය අධික ලාභ ගැන කතා කරන්නේ නැහැ. මුදල් පස්සේ එලවන්නෙත් නැහැ. අනවශ්‍ය විදිහට කොටස්කාරයෝ සම්බන්ධ කරගන්නෙත් නැහැ. නියමිත සැලැස්මක් ඇතිව සීමිත ව්‍යාපෘති සංඛ්‍යාවක් නිවැරදිව කළමනාකරණය කරමින් නඩත්තු කරන අතර කොටස්කරුවන්ටත් විනිවිද භාවයකින් යුතුව ඔවුන්ගේ ව්‍යාපාරය සිදු කරගෙන යනවා.
ඒ අයගේ කෘෂිකාර්මික තාක්ෂණය උපරිම තැනක තියෙනවා. කෘෂි විද්‍යාඥයන් පර්යේෂකයන් පවා සේවයේදී සිටිනවා. ඉතින් ඔයත් මේ වගේ හොඳ ආයතන බුද්ධිය විමසලා බලලා තෝරාගෙන ආයෝජන කටයුතු කළොත් ඔයාට සාර්ථක වෙන්න පුළුවන්. මේ සම්බන්ධව සෝෂල් මීඩිය වලින් හොයාගත්ත පෝස්ටිකුත් මං ඔයාලට පෙන්නන්න. මහ බැංකුවෙනුත් මේ සම්බන්ධයෙන් අපිව දැනුවත් කිරීමක් සිදු කරලා තියෙනවා. ඉතින් වීඩියෝ එකෙන් ඔයාලට මේ සම්බන්ධයෙන් පොඩි අවබෝධයක් දෙන්න තමයි මට අවශ්‍ය වුණේ. ඉතින් මේ වගේ ආයතන හරහා ඔයාගේ සල්ලි ආයෝජනය කරලා කෘෂිකාර්මික ව්‍යාපෘතියට යොදවන්න ඕන නම් වරක් දෙවරක් නොවේ 100 වාරයක් හොයලා බලලා ඉතා බුද්ධිමත්ව කටයුතු කරන්න කියලා මගේ හිතවතුන්ගෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් නැවතත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා සියලුම දෙනාටම තෙරුවන් සරණයි. channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් දැන්ම රතු පාට subscribe button එක press කරලා අපේ channel එකට එකතු වෙන්න.